දුකක්නේ සැපක්නේ ප්‍රශ්නයක්ෙදි කාටවත් සතුටු නැහැනේ. ඒ කියන්නේ අනේ මට ලොකු ප්‍රශ්නයක් ආවද පාටියක් දාන්න ඕනේ එහෙම කියන්නේ නැහැ කවුරුත්. ඒ කියන්නේ ප්‍රශ්නයක්ෙදි දුකයි. අපි හිතමු ওই ප්‍රශ්න මොනවාම හරිනේ මොකක් කර බැඳීමක් නිසා. ලෝකෙට තියෙන බැඳීමක් නිසා. අපි හිතමු අපි සාමාන්‍ය ගොඩක්ම තියෙනවා මේ ආදර සම්බන්ධතාවල ප්‍රශ්න. දැන් අපි හිතමු අපි ආදරය කරන කෙනෙක් දාලා අපි ආදරය කරන කෙනෙක්ට එයා අපිව දාලා ගියා. ඒතර අපිට ලොකු දුකක් දැනෙනවනේ. හරි ප්‍රශ්නයක්. ඒක අයියෝ මං එයාට මෙච්චර කරා අච්චර කරා මෙච්චර කැපවීම කරා මම මෙහෙම හිටියා වෙනුවෙන් මෙච්චර දේවල් කරා අච්චර දේවල් කරා මම බලන් හිටියා මගේ කාලය වෙන් කරා මගේ වැඩ ඔක්කොම එයා වෙනුවෙන් නැවැත්තුවා එයා වෙනුවෙන් මම මෙහෙම හිටියා. ඒ ඔය විවිධාකාර ප්‍රශ්න ඒ තරම් දුක නිසා තමයි මේ දේවල් කියවෙන්නේ. ඉතින් එතකොට හිතලා බලන්න මෙච්චර ප්‍රශ්න ගොඩක් ආවේ මොකක් නිසාද? අපි හිතන්නේ නැහැ නේ එක වෙලාවකදී ප්‍රශ්න ටික කියනවා තියෙන දුක කියන අනේ මට මෙච්චර දුක ඇත්තටම මේක ප්‍රශ්න ටික කියනවා. හැබැයි කවදාවත් අපි බලන්නේ නැහැ ප්‍රශ්න ටික ආවේ මොකෙන්ද කියලා. අන්න ඒ කියන්නේ ඔබ ප්‍රඥාවන්තයෙක් වෙන්න ඔබට යම්කිසි දුකක් දැනෙද්දී ඔබට යම්කිසි ප්‍රශ්නයකට ප්‍රශ්න ටික එන්න හේතුව මොකක්ද? ඒතකොට ඒ එන්න හේතුව ඒ කියන්නේ ප්‍රශ්න කරගෙන යද්දී ඔබට බලා ගන්න පුළුවන් ඔබ යමක් ලෝකේ හොඳයි කියලා අල්ලගෙන තියෙනවා. නේද? යමක් ලෝකේ ඒක මට හොඳයි හොඳ දෙයක් ඒක මං ගාව තියෙන්න ඕනේ. අන්න ඒ හොඳ දෙයම නෙමෙයිද බලන්න ඔබට දුක ගෙනත් දුන්නේ. අන්න ඒ හොඳ දෙයම නෙමෙයිද ඔබට මේ මහා දාහයක් අසහනකාරී තත්ත්වයක් ගෙනත් දුන්නේ ඒක නෙමෙයි තියලා හොඳ දෙයම. අන්න ඒතකොට එහෙම බලා ගන්න පුළුවන් මේ බණ ටික අහපු කෙනෙක්ට මේක තේරෙනවා හොඳට. තේරෙනවද? මේ බණ ටික අහපු කෙනෙක්ට තේරෙනවා. ඒතකොට එහෙම ඔබට හිතුනොත් මට මේ දුක ලැබුණේම හොඳයි කියලා අල්ලගත්ත දේ නිසා කියලා ඔබට එතකොට තේරෙනවා මේ දුක මට ආශිර්වාදයක්. නේද? ජීවිතේට පන්නරයක්. ඒ කියන්නේ දුකක් ආව කියලා කියන්නේ බණ ටික අහපු කෙනෙක්ට ලෝකේ අවුලක් දැක්කොත් ලෝකේ අවුල කියන්නේ මොකක්ද? ලෝකේ ඇවිලෙන තැන, පිච්චෙන තැන, ගින්න, දුක. ලෝකේ දුක දකින්න ඕනේ සසරෙන් එතර වෙන්න. ලෝකේ දුකක් දකින්න නැතුව කිසිම කෙනෙක්ට සසරෙන් එතර වෙන්න බෑ. ඒක තමයි තියරිය මේක. එහෙනම් ලෝකේ දුක දැක්කොත් සිද්ධාර්ථ කුමාරයා මොනවද දකින්නේ? ඒ කියන්නේ බුදු වෙන්න යන කලින් ඔය ලෙඩෙක් මාල්ලේ මලමිණියක් ඔය හතර දකින්නවනේ. ඒ හතර දැක්කට පස්සේ සතුටක් දෙන්නේ දුකක් දෙන්නේ. දුක දැක්කහම තමයි සසරෙන් එතර වෙන්න හිතේ වීරිය උපදින්නේ. එනේ හේතුඵල ධමයක්. දුක දැක්කහම හිතේ වීරිය උපදින දුකින් මිදෙන්න ඕනේ කියලා. එහෙනම් ඔබටත් ඒ කෙනා දුකක් දුන්නාට පස්සේ ඔබට මොකද වෙන්න ඕනේ? හරි. දුකින් මිදෙන්න ඕනේ කියලා වීරියක් උපදින්න ඕනේ. බණ ටික අහපු කෙනෙක්ට නම් එහෙම වෙනවා. අහපු නැති කෙනෙක්ට සාමාන්‍ය ඒක කියන්නේ මුලින් බණ අහන්න කියලා. නේද? බණ අහන්න පටන් ගන්න. පින්කම් කරන්න ඉස්සෙල්ලා පින්කම් කරලා බණ ටික අහන්න පටන් ගන්න. බණ අහපුවම හරි ලේසි. ජීවත් වෙන්න. ඒතර ඔබට දුකක් ඒකෙන් දැනුණාට පස්සේ ලැබුණාට පස්සේ ඔබට හිතන්න තියෙන්නේ මොකක්ද? හිතෙන්නේ ඊළඟ. මේක නම් මට දුක ගෙනත් දුන්නේ මේ වගේ දේවල් වලින් වෙන් වෙන්න ඕනේ. අපේ අත පිච්චුනේ ගිනි ගොඩකට අත වැටිලා නම් එහෙම නැත්නම් අතට ගිනි පුපුරක් ඇවිල්ලා නම් අත පිච්චුනේ. ආයෙ අපි ගින්දර අල්ලන්න යනවා. දන්නවා පිච්චෙනවා කියලා. අන්න ඒ වගේ තේරුම් ගන්න ඔබට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ ආශිර්වාදයක් කරගන්න. ජීවිතේට පන්නරයක් කරගන්න. ඒ ප්‍රශ්නේ ආවේ මොකක් නිසාද? ලෝකයේ මොනවාම හරි දෙයක් හොඳයි සාරයි වටනවා කියලා අල්ලන්න ගියා. අන්න ඒ අල්ලන්න ගිය දේ නිසාමයි අපිට දුක ගෙනත් දුන්නේ. එහෙනම් ඒ ප්‍රශ්නේම අපිට උත්තරේ වෙලාද නැද්ද? හරියට අර මැටි වැඩ එහෙමත් නැත්නම් අර මේ මොනවද මේ පිඟන් කෝප්ප හදන කෙනාට අර එයාට හම්බෙච්ච එක කැඩලා බිඳලා තිබ්බි. හරි ප්‍රශ්න ගොඩක් වගේ හරියට ඒක කැඩලා බිඳලා තිබ්බට එයා ඒ කැඩලා බිඳලා තියෙන දේම අලුත් නිර්මාණයක් කරලා දැන් අන්න ඒ වගේ අපිට දැනෙච්ච දුකම ලැබුණ දුකම අපිට උපයෝගී කරගන්න පුළුවන් මේ සසරෙන් එතර වෙන්න. ඒ වගේ දේවල් වලින් නම් දුක එන්නේ. ආයේ ඒ දේවල් නොගෙන හිටියාම හරි. නේද? බැඳීමකින් නම් දුක එන්නේ. ඉතින් බැඳීම් වලින් නම් දුක එන්නේ. ඉතින් බැඳීම් හදාගත්තේ නේද? හරි. එහෙනම් හදාගන්න නැති දැනට කටයුතු කරන්න බණ ටික අහලා දිනවා. වෙර වීරය ගන්න ඕනේ. බැඳීම් හදාගන්න ලෝකෙ හැමෝටම පුළුවන්. නේද? ලෝකෙ හැමෝටම බැඳීම් හදාගන්න පුළුවන්. හැබැයි බැඳීම් වල නිදහස් වෙන්න හැමෝටම බෑ. ඒකට තමයි බණ ටික අහන්නේ.